හරි. අයිබෝල් ළමයි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. බස්නාහිර පළාත 2018 පේපරය. එතකොට මේ පේපරේ තමයි අද අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්නේ. අමාරු ඒවා සියල්ල අහගන්න පිළිවෙලට වැඩ ටික කරන්න. අපේ පන්තිය ඇතුලේ ඉන්න ළමයිටත් අද මේ රෙකෝඩින් එක ඔයාලට හම්බ වෙනවා. ඒතර ඔයාලට ගෙදර ගිහිල්ලත් ආයි ඕනනම් මේ පේපරේ නැවත බලලා නැවත කරන්නත් පුළුවන්. රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. පිළිවෙලට කරගන්න. දැන් හදන්න වෙලාව දුන්නා මම ටික වෙලාවක්. අපි මුලින්ම පළවෙනි 20 හදමු දෙයි. සුළු කරන්න. එහෙමනේ තියෙන්නේ. සුළු කරන්න. එතකොට ඒකේ තියෙන්නේ 3 ගුණ කිරීම 5 අඩු කිරීම 4. 3 ගුණ කිරීම 5 අඩු කිරීම 4. 3 ගුණ කිරීම 5 අඩු කිරීම 4 කියන්නේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ගුණ කරන්න ඕනේ. ගුණ කරලා තමයි අඩු කරන්න ඕනේ. වැඩේ පැහැදිලිනේ. කියන්නේ වන් බෙගුදරිනේ නීතිය. ඔක තියෙන්නේ 9 වසරේදී. ඒ වුණාට අපි කලින් කිව්වා දොර ගුණ කරලායි අඩු කරන්නේ. මොකද කරන්නේ? ගුණ කරලායි අඩු කරන්නේ. ඔයා 5න් 4ක් එකයි. ඒක 3න් ගුණ කරොත් පුතේ වැරදි. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ හොඳට ඔළුවට ගන්න ගුණ කරන්න ඕනේ. 3 වරක් 5 15යි අඩු කිරීම 4යි. 15න් 4ක් අඩු කරා කීයද පුතේ? 15න් 4ක් අඩු කරා නෑ කීයද? 11යි. එහෙනම් උත්තරේ පුතේ 11යි. හරි. මම ගණන් 5න් 5ට නවත්තලා ඔයාට අවස්ථාව දෙනවා ප්‍රශ්න අහන්න. හිස්තැන සුදුසු සඳහා සුදුසු අගය ලියන්න. හිස්තැන සඳහා සුදුසු අගය ලියන්න. එතකොට ධන 3 තියෙනවා. ධන ලකුණ තියෙනවා. හිස් අඟල වරහණක් තියෙනවා. ඍණ 1 තියෙනවා. ධන 3ට කීය දැම්මොත්ද ඍණ 1 ලැබෙන්නේ? මොන 4 දැම්මොත්? දැන් ධන 4ක් දැම්මොත් ඔයා හිතන්න ධන 3යි ධන 4යි. ධන 7ක් එනවනේ. ඍණ 2ද ඍණ 4ද? දැන් උත්තරේ ඍණ 1යිනේ. උත්තරේ මොන එකයිද? ඍණ 1යි. ඔයා හිතන්න ඔයා ගාව 3ක් තියෙනවා. ඔයා ගාව රුපියල් 3ක් තියෙනවා. ඔයා උත්තරේ එන්න ඕනේ එකක් ණයයි කියන එක. එකක් ණයයි කියන එක. එතකොට 4ක් ණය වුණොත් 4ක් ණය තිබ්බොත් ඔයා ගාව රුපියල් 3ක් තිබ්බට තව එකක් ණයයි නේද? එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ මොන 4ද? ඍණ 4. ඒක දාලා ආයි හිතමු. ඍණ 4 දාලා ආයි හිතමු. ඔයා හිතන්න කෙනෙක්ට 4ක් ණයයි. ඔයා මට රුපියල් 4ක් ණයයි කියලා හිතන්න. ඔයා ගාව රුපියල් 3ක් තියෙනවා. එතකොට මට කීයක් ණයයිද? ඒ 3 දුන්නා එකයිනේ ණය. ණය එකයි කියන්නේ ඍණ එකයිනේ. එහෙනම් මෙතෙන්ට දාන්න ඕනේ මොන 4ද? ඍණ 4. ඍණ 4 ආවිදිය පැහැදිලිද? තේරුණාද? රයිට්. ඊට පස්සේ තුන්වෙනි එක. අපහැදිලිව අහන්න ආයෙත් කියන්නම් හොඳ. දින 265 මාස සහ දිනවලින්. මාසෙකට දින කීයද? 30යි. එහෙනම් දරුවෝ 265 30න් බෙදෙනවා. 265 කීයෙන් බෙදෙනවද? 30න් බෙදෙනවා. 26ට 3 ඒවා නෑ. 265ටම බලමු. 30 ඒවා 3 වරක් කට 24යිනේ. 3 වරක් කට 24යිනේ. එහෙනම් දාන පුතේ 8. 8 වාරයක් තිය 240යි. 8 වරක් 3 24යි. 8 වාරයක් තිය 240යි. එතකොට 65න් 40ක් අඩු කරාම 25යි. එහෙනම් උත්තරේ කීයද පුතේ? මාස 8යි. මාස 8යි දින 25යි. වැඩේ පැහැදිලිද? ඊට පස්සේ 4 වෙනි ප්‍රශ්නය. නිවැරදි වචනය යටින් ඉරක් අඳින්න. පොතක පිටකවරේ මුල්ලේ දාර දෙකක් අතර කෝණය ස්ථිතිකද ගතිකද? පොතක පිටකවරේ දාර. දැන් හිතන්න පේපරේ මෙතන දාරේ මුල්ල. වෙනස් වෙන්නේ නැහැ නේ. පෙල්ලුවා කියලා වෙනස් වෙනවද? කෝණේ විශාලත්වය වෙනස් වෙන්නේ නෑ. එහෙනම් ඒක ස්ථිතිකයි. පස්වෙනි එක. අගය සොයන්න. 38.3 බෙදීම 100. 38.3 බෙදීම 100. 100න් බෙදනවා කියන්නේ දශම තිත දෙපාරක් මෙහෙට පයින්නවා. දෙපාරක් පයින්න ඕනේ. වම් පැත්තට පයින්න ඕනේ. දකුණු පැත්තට පයින්නේ බෙදුවොත් ගුණ කරොත්. දැන් දශම තිත මෙතෙන්ට බැන්නාම 383යිනේ.
නේද පුතේ? ඒතකොට ಗುಣ කරන්න ඕනේනේ. අගේ වැඩි වෙන්න ಗುಣ කරන්න ඕනේනේ. බෙදුවාම අගේ අඩු වෙන එකන වෙන්නේ. එහෙනම් 10න් බෙදුවොත් මෙතනට තිත එනවා. 100න් බෙදුවොත් මෙතනට එනවා. ඒ කියන්නේ තිත මෙතනට ආවහම මෙහෙමනේ. තිත මෙතනට ආව 3යි 8යි 3 පිටිපස්සේ හිටියා. මෙහෙම තියන්න බෑනේ. එනේ ඉස්සරහට මොකක්ද දාන්නේ? බිඳුව. එතකොට උත්තරේ 0.3යි 8යි 3. රයිට් පළවෙනි පහ බලලා බැරි දේවල් අහන්න. බඩුජ පුතේ මයික් එක පොඩ්ඩක් ඔන් කරන්න. ඔව් සර්. ඔයාට ඇහෙනවද? ඔව්. සවුන්ඩ් එකේ ගැටලුවක් නැද්ද පුතේ? නෑ සර්. සවුන්ඩ් එකේ ගැටලුවක් නැද්ද? නෑ. බෝඩ් එකේ පේනවද? ඔව්. මැසේජ් එකක් හරි දාන්නකො. බෝඩ් එකේ අපහැදිලිකමක් තියෙනවා නම් හරි සවුන්ඩ් එකේ හරි ගැටලුවක් තියෙනවා මට කියන්න. රයිට්. අපි ඊළඟ ටික බලමු. හරි නේද? අවුලක් තියෙනවද ඔයගොල්ලන්ට? බැරි මොනවද තියෙනවද? කාටද තියෙන අතුසන්ටක් ගන්න? කරන්නේ. ඊට පස්සේ 6. 6 පුතේ 3යි 5න් 2 විෂම භාගයක් ලෙස. 3යි 5න් 2 විෂම භාගයක් ලෙස. කොහොමද උදේ විෂම කරන්නේ? ඉස්සල්ලාම අපි ගුණ කරනවානේ. ගුණ කරනවා එකතු කරනවා. මොකද ක්‍රමය කියන්නේ ආයි පාරා? 5 වරක් 3 15යි. 15ට දෙකක් එකතු කරා 17යි. උඩට 17 ගත්ත විදිය පැහැදිලිද පුතේ? 5 වරක් 3 15යි. 15ට දෙකක් එකතු කරා 17යි. යටට කීයද? 5. මෙයා 5යි යටට 5යි. ඔන්න විෂම භාග කරා. අංක 7. විසඳන්න. 7යි a සමානයි 56යි. 7යි a සමානයි 56යි. ඒ හොයන්නේ කීයෙන් බෙදෙනවද පුතේ? 7ෙන් බෙදෙනවා. වම් පැත්ත 7ෙන් බෙදුවොත් දකුණු පැත්තත් 7ෙන් බෙදෙනවා. 7 වරක් කට 56යි 56 7ෙන් බෙදුනහම 8යි. උත්තරේ 8යි. එවෙනි ගාන. ඔරලෝසු මුහුණතක කටු දෙක අතර කටු අතර මිනිත්තු 5ක කාලයකදී දැක්වෙන කෝණය අංශක 30ක් නම් රූපේ දක්වා ඇති කෝණයේ අගේ අංශක කීයද? ඔරලෝසු මුහුණතක කටු අතර මිනිත්තු 5ක කාලයකදී දැක්වෙන කෝණයේ අංශක 30ක් නම්. ඒ කියන්නේ මිනිත්තු 5ක් කියන්නේ දැන් ඔයා හිතන්න වෙලාව මෙතන ඇවිල්ලා පුතේ 8 මෙතන ඇවිල්ලා 12 තේරුණාද? එතකොට ඔරලෝසු මුහුණතක කටු අතර මිනිත්තු 5ක කාලයකදී දැක්වෙන කෝණයේ අංශක 30ක් නම්. දැන් මිනිත්තු 5ක් කියන්නේ අපි 8 ඉඳන් 9ට තිබ්බාම තියෙන එක නේද? 8 ඉඳන් 9ට ගියාම මිනිත්තු 5ක් කියන දෙන්නේ ළමයි. එතකොට මෙන්න මේ කෝණයේ අංශක 30යිලු. තේරෙනවද මේ කියන එක? මේ එතන හැදෙන කෝණය පුතේ අංශක 30යිලු. 9 10 11 12. මට කියන්න පුතේ කීයක් තියනවද? සෙට් 1යි 2යි 3යි 4ක් තියෙනව නේද? ඒ කියන්නේ 30 ඒවා 4ක් නේ තියෙන්නේ. කිනේ තේරෙනවද? 30 ඒවා 4ක් පුතේ බලන්න ඕනේ. එතකොට අංශක 30 ඒවා 4ක්. 30 ඒවා 4ක් කියන අංශක 120. 9 23475 ඉලක්කම් දර්ශක සන 23 එම කෝණය කුමන වර්ගයේ කෝණයක්ද? සුළු කෝණයක්ද ඍජු කෝණයක්ද එහෙම ආන්නේ. මොන වර්ගයේ කෝණයක්ද? ඈ මෙන්න මේ කෝණය. ඒකනේ. පොඩ්ඩක් ඉන්න. මෙයා කෝණයක් මාක් කළා. ඒක මම දැක්කේ නෑ පුතේ. මේකෙදී මෙන්න මෙහෙමයි.
මෙන්න මේ පිටතින්නේ අපේ ඇවිල්ලා තියෙන්නේ කෝණේ. දැක්කද ඔයගොල්ලෝ? කෝණේ ඇවිල්ලා තියෙන්නේ පුතේ පිටතින්. මාත් දැක්කේ නෑ ඒක. ඇත්තටම කෝණේ මෙතන කෝණේ නෙමෙයි ඕනේ මෙතන කෝණේ. එතකොට 12 ඉඳන් 8ට සෙට් කීයක් තියෙනවද? දැන් මේ කෝණේ විශාලත්වය තමයි යහන්නේ. එයා මාක් කරලා තියෙනවා. ඔයා දැක්කද ඒක? මේක මාක් කරලා තියෙනවා පේනවද? එතකොට ඔයා බලන්න ඕනේ මෙතන ඉඳන් 8ට වෙන්න. එතකොට 8ක් නේද ඕනේ? සෙට් 8ක් නේද පුතේ? එතකොට 30 8ක් බලන්නයි ඕනේ. 30 8ක් කීයද? 240යි. එතකොට මේ මොන කෝණයද? පරාවර්ත කෝණයක්. එහෙනම් පුතේ දානවා පරාවර්ත කෝණයක්. නවවෙනි එක 23475 ඉලක්කම් දර්ශකය. 23475 ඉලක්කම් දර්ශකය. එතකොට පුතේ ඔයා 2යි 3යි 23475 4 7 5 එකතු කරන්න ඕනේ. එකතු කරාම පුතේ කීයක් එනවද? එකතු කරාම කීයක් එනවද? 7යි 3යි 10යි 14යි 19යි 21යි නේ. 21යි කියන්නේ පුතේ ආයි 2යි 1යි එකතු කරනවා. අර 21 2යි 1යි එකතු කරනවා. 2යි 1යි කීයද? ඔබ දැන් ඉලක්කම් දර්ශකය කියන්නේ. ඔව්. වැඩේ පැහැදිලිද? ඔකට තමයි ඉලක්කම් දර්ශකය කියන්නේ. 23475 එකතු කරනවා. ඒ කියන්නේ තියෙන ඉලක්කම් ටික එකතු කරනවා. 2 3 4 7 5 එකතු කරනවා. එකතු කරා 21යි. ඉතින් 21 දාන්න. 21 ආයි 2යි 1යි එකතු කරනවා. 2යි 1යි එකතු කරාම කියන්නේ 3යි. අර අන්තිම එක ඉලක්කමක් එනකම් මේ වගේ එක ඉලක්කමක් එනකම් සුළු කරන එකට කියනවා ඉලක්කම් දර්ශකය කියලා. පැහැදිලිද? තේරෙනවද පුතාලට? රයිට්. ලොකු සෙන්නක් නෑ, ලොකු දෙයක් නෑ පුතේ. හොඳේ. නෑනේ 2යි 1යි දරුවෝ 3යි. චලිතකේ උපන් දිනේ 2013 9යි 7 වනදාය. ඔහුගේ සොහොයුරිය ඔහුට වඩා අවුරුදු 2යි මාස 2යි දින 3කින් වයසින් අඩුය. ඇයගේ උපන් දිනේ කවදාද? එකතු කරනවද අඩු කරනවද? එකතු කරනවද අඩු කරනවද? අඩු කරොත් හරියයිද? දැන් ඇයගේ සොහොයුරිය වයසින් අඩුයි. දැන් ඔයාට වඩා වයසින් අඩු අය ඉපදුනේ. ඔයාට වඩා වයසින් අඩු අය ඉපදුනේ. ඔයාට කලින්ද ඔයාට පස්සේද? පස්සේනේ. ඔයා ඉපදුනේ මොන අවුරුද්දේද? 2014. එතකොට 2015 ඉපදිච්ච අය ඔයාට වඩා බාලයිද වැඩිමල්ද? 2015 ඉපදිච්ච අය බාලයි. එහෙනම් මේ කාලේදී අනිත් පැත්ත යන්න. එහෙනම් බාල කෙනෙක් නම් 2013ට පස්සේ ඉපදිලා තියෙන්නේ. එහෙනම් දැන් අඩු කරනවද එකතු කරනවද? බාල කෙනෙක් නම් දැන් එකතු කරනවද අඩු කරනවද? එකතු කරන්න ඕනේ. එහෙනම් අවුරුදු මාස දින කියලා දැම්මා. දාවෙනි එක මෙතන ගත්තා. අවුරුදු මාස දින කියලා දැම්මා. 2013 9යි 7 එකතු ගන්නකොට පුතේ අවුරුදු 2යි මාස 6යි දින 3ක් 7යි 3යි 10යි 9යි 6යි 15යි මාස 15ක් ගත හැයිද? බෑ. එහෙනම් මොකද වෙන්නේ? මාස 12ක් වුණාම අවුරුද්දක් වෙනවනේ. නේද? 15 කියන්නේ පුතේ මාස 12ක් වුණාම අවුරුද්දක් වෙනවනේ. ඒ කියන්නේ අවුරුදු 1යි මාස 3යි කියන එක තේරෙනවද? මාස 15ක් කියන්නේ අවුරුදු 1යි මාස 3යි කියන එක තේරෙනවද? එහෙනම් මාස 3 මෙතනට දාන්න. අවුරුදු 1 මෙතනට එනවා. 3යි 2යි 5යි 1යි 6යි 1යි 2යි 2. එහෙනම් 2016 3යි 10යි තමයි ඉපදිලා තියෙන්නේ. පළවෙනි 10 වෙනකන් හදන්න අඩුපාඩු අහන්න බැරි ඒවා අහන්න මාක් කරලා අහගන්න.
දැන් පුතේ අනිවාර්යයෙන්ම හදන විදිය දාන්න ඕනේ. ඒ කියන්නේ තුන්වෙනි කාර්. හදන විදිය ඕනේ. තව මොනවද හදන විදිය තිබ්බේ? මේකට අවුලක් නැහැ. මේක හදන විදිය ඕනේ. ඊට පස්සේ මේක හදන විදිය ඕනේ. මේකත් හදන විදිය ඕනේ. තේරෙනවද කියන එක? ඒවට තමයි ලකුණු දෙන්නේ. පැහැදිලිද? කමන්නේ. පේපර් ඒව තමයි කරන්න ඕනේ. කටු වැඩ කියලා වෙන කොලවල හදන එක නෙමෙයි කරන්න ඕනේ. පේපරේම හදන්න ඕනේ. තේරුණාද? පේපරේම හදන්න ඕනේ. පේපරේ හැදුවේ නැත්නම් ඔයාලට ලකුණු ලබා දෙන්නේ නැහැ. තේරුණාද? මේ බෝඩ් එකේ තියෙන එක පේපරේ තියෙන්න ඕනේ පිළිවෙලට. තේරුණාද? ඔයා කොහේ හරි මේව කටු වැඩවල කරලා වැඩ සුළු කරලා උත්තරේ දැම්මට විතරක් වැඩක් නෑ. දැන් ඔයා මේකට උත්තර දානවා මාස 8යි දින 25යි. එතකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා ගුරුවරයා ලකුණු දෙද්දී. දෙනවද නැද්ද කියලා. ඒ ඉඳ පිළිවෙලට කියන විදිහට කරගන්න. රයිට් හරියටම තව විනාඩි 10ක් දෙන්න. මම නවත්තපු තැන ඉඳලා ඉතුරු ටික කරන්න. දැන් 4:40යි. 4:50 වෙනකන් විනාඩි 10ක් දෙන්න. මේ ප්‍රශ්න 10 පස්සේ කරන ඒ 10 හරි මේක ඉවරයි නම් දෙක කොටස කරනවා නම් දෙක කොටස හරි කරන්න ටට්ටක් ගාලා කරගෙන යන්න. විනාඩි 10ක් දෙන්න. අඩුපාඩු ආගන්න බැරි දේවල් ආගන්න ඉතුරු ටික කරන්න.
තව විනාඩි 5යි පුතේ. ඉක්මන් කරලා ඉවර කරන්න. right අපි පටන් ගමු එහෙනම්. අංක 11. අංක 11 පුතේ. බිංදුවයි දශම 2.8 යන දශම සංඛ්‍යාව භාගයක් ලෙස ලියයි. බිංදුවයි දශම 2.8 බිංදුවයි දශම 2.8 බිංදුවයි දශම 2.8 කිව්වහම දශම තිතෙන් පිටිපස්සේ ඉලක්කම් කීයද? දශම තිතෙන් පිටිපස්සේ ඉලක්කම් කීයද පුතේ? කියන්න මට. කියන්න හැමෝම.
දශම දිනේ පිටිපස්ස ඉලක්කයක් කීයද? 2යි. එහෙනම් 1යි නම් 10න් පංගු 2යි නම් 100න් පංගු. කොහොමද මතක තියාගන්නේ? 1යි නම් 10න් පංගු 2යි නම් එතන කීයද? 100න් 28යි. 100න් 28යි. 12. 12. තව එකක් තියෙනවා. ඉහත පිළිතුර සරලම ආකාරයෙන් දක්වන්න. සරලම ආකාරය මොකද පුතේ? මේකේ සරලම ආකාරය. එතකොට අපේ තියෙන්නේ 100න් 28 නේ. එයා සරල කරනවා කියන්නේ දෙන්නම බෙදන්න පුළුවන් ලොකු වශයෙන් බෙදෙනවා. දෙන්නම දෙකෙන් බෙදන්න පුළුවන්. දෙන්නම හතරෙන් බෙදන්නත් පුළුවන් නේද? 28යි 100යි දෙන්නම හතරෙන් බෙදලා නේද? 28ට 4 ඒවා කීයද? පුතේ 28ට 4 ඒවා කීයද? කියන්නේ 28ට 4 ඒවා හොඳට අහගෙන ඉන්න. නෑ. 28ට 4 ඒවා. සමයක් නෑ 28ට 4 ඒවා. 7යි. එහෙනම් මෙතනට දානවා 7යි. 100ට 4 ඒවා. කීයද? 100ට 4 ඒවා. කියන්නකෝ. කීයද 100ට 4 ඒවා? 100ට 4 ඒවා 25යි. 7යි 25යි දෙන්නම එකම සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන්ද? බෑ. එහෙනම් සරලම ආකාරයෙන් 25න් 4. 12. අරයක් නම් කරන්න. අරයක් කියන්නේ මොකද්ද? මෙන්න මෙයාට කියනවා මොකද්ද? කේන්ද්‍රය. මෙන්න මෙතන ඉඳන් පරිධියට මෙයාට කියන්නේ පරිධියට මේ වටේ තියෙන එක්කෙනාට. මෙතන ඉඳලා මෙතනට එක්කෙනාගේ නම අරය මොකද්ද? එන අරයක් කියන්නේ OP. එන ඔයාලට පුළුවන් අරයක් නම් කරන්න කිව්වහම OP ගන්න පුළුවන්. තව ඔයාට තව කවුද ගතයි? OB ගන්න පුළුවන්. තව OA ගන්නත් පුළුවන්. AO කියන්නත් පුළුවන්. OA කියන්නත් පුළුවන්. BO කියන්නත් පුළුවන්. OB කියන්නත් පුළුවන්. PO කියන්නත් පුළුවන්. OP කියන්නත් පුළුවන්. හරිද? හරි. අරයක් නම් කරන්න. OP 4ක්. දරුවෝ මෙයා 4යි. AB රේඛාවේ දිග. මෙයා 4 නම් මෙයා කීයද? මෙයා කීයද? 4යි. මෙයා 4යි. මෙයා 4යි. 4 4යි කීයද එතකොට? ඈ 8යි. එහෙනම් AB රේඛාවේ දිග 4 වරක් 2 සෙන්ටිමීටර 8යි. 13. අපවට පරිසරයේ සමාන්තර ධාර දෙකිය හැකි අවස්ථා දෙකක්. ඔයාට ඕන තරම් කියන්න පුළුවන්. මම කියන්නම් බිත්තියක ඉහළ ධාරය සහ පහළ ධාරය සමාන්තරයිනේ. තව කළු ලෑල්ලේ ඉහළ ධාරය සහ පහළ ධාරය. පොතක ඉහළ ධාරය සහ පහළ ධාරය සමාන්තරයි කිව්වම පුතේ මෙහෙම වෙන්න ඕනේ. ગેප් එක අතර පරතරය සමාන වෙන්න ඕනේ. සමාන්තරයි කියන්නේ මේ අතර පරතරය සමාන වෙන්න ඕනේ. තේරුණාද? ඒතර මේකයි සමාන්තරයි. මේකයි සමාන්තරයි. තේරුණාද? අදට ඔය වගේ උත්තරයක් දෙන්න. ජනේලයේ ඉහළ ධාරය සහ පහළ ධාරය. ජනේලයේ ඉහළ ධාරය සහ පහළ ධාරය. දොරේ ඉහළ ධාරය සහ පහළ ධාරය. හරි. ඊළඟ එක. ඔයිලර් සම්බන්ධය යොදා ගනිමින් මුහුණත් හා ශීර්ෂ සංඛ්‍යා සමාන වූද ධාර 8ක් වූද ඝන වස්තුවක මූණ සංඛ්‍යාව ලියන්න. නේද? ආයතෝඩ අපේ ඔයිලර් සම්බන්ධයට නොගින් ඉමු. ඇයි? අපි තාම දෙවෙනි වාරයේ නිසා මම ඔයාලට යොමු කර පේපරේ තුන්වෙනි වාරයේ පේපරයක්. ඒ නිසා අපි ඒක දැනට නොකරමු. ඔයිලර් සම්බන්ධය කියන්නේ මුහුණත් ගානේ ශීර්ෂ ගානේ එකතුව සමාන වෙනවා ධාර ගානට දෙකක් එකතු කරාම. ඒ කියන්නේ
මේක කියනවා මම උත්තරේ කියන්න ඔයිලා සම්බන්ධය දාගන්නේ මූණ සහ ශීර්ෂ සංඛ්‍යාව සමාන වූද මූණත් ගානයි ශීර්ෂ සංඛ්‍යාව සමාන වූද ධාර 8ක් ඇති ඝන වස්තුවක මූණ සංඛ්‍යාව. එතකොට ධාර 8යි ධාර 8ට දෙකක් එකතු කරනවා 10යි 8ට දෙකක් එකතු කරනවා ධාර ගන්න දෙකක් එකතු කරනවා 8යි 2යි කීයද 10යි. එතකොට මූණත් ගානයි ශීර්ෂ ගානයි සමානයි කියන්නේ 10 දෙකෙන් බෙදනවා 5යි. හරිද? තේරුම් නැත්නම් එච්චර හිතන්න එපා. සම්බන්ධය දන්නේ නැතුව කොහොමවත් ගාන හිතන්න බෑ. ඒකයි මම කිව්වේ ඒක හදන්න ඕනේ නැහැ කියලා ආපු හින්දායි කිව්වේ. ඔයලට සම්බන්ධය කියන්නේ එහෙම සම්බන්ධයක් තියෙන එක තුන්වෙනි වාරේදී පාඩපත් එක්ක උගන්වන්න දැන් ගෝට ඝන වස්තු සම්බන්ධව දෙයක් තියෙනවා. 15 වෙනි එක. උදේ 15 වෙනි එක දී ඇති භාජනයේ මිලිලීටර් 120ක දියර ප්‍රමාණයක් අඩංගු වේ. සම්පූර්ණ භාජනයේ පරිමාව නිමාණය කරන්න. ඔයා බලන්න ඕනේ මෙන්න මේකට මේ වගේ සෙට් කීයක් තියෙනවද? කීයක් තියෙනවද පුතේ? 4. මේ වගේව කීයක් තියෙයිද? මේක පිරේ 4ක් වගේද? හරියට පොඩ බලලා කියන්නේ හිතලා හොඳට. මේ දැන් මාක් කරලා තියෙනවා වගේ කීයක් තියෙනවද? පිරෙන්න බෑ. තව 3යි ඒ කියන්නේ මේක ඔක්කොම 4ක්නේ. එහෙනම් භාජනයේ පරිමාව නිමාණය කියන්න කියන්නේ 120යි එක කොටසක් නේද? මේක 120යි. 120 ඒවා 4ක් නේද පුතේ බලන්න ඕනේ. එහෙනම් මිලිලීටර 120 ඒවා 4ක්. 12 වාරයක් 4 40 නේ. ඒ කියන්නේ 480. රස කැවිලි වර්ගයක් නිෂ්පාදනයේදී යොදන බටර් හා සීනි ස්කන්ධය අනුපාතය 3:2. බටර් හා සීනි. බටර් ලිව්වා සීනි ලිව්වා. බටර් සීනි. බටර් කියන්නේ මේ කාලේ තියෙනවා ළමයිට නේද? සෙම කාලයක්. බටර් හා සීනි ස්කන්ධය 3:2. එහෙනම් මෙතන දානවා පුතේ 3:2. දැක්කද ලිව්වා? යෙදූ බටර් ප්‍රමාණය ග්‍රෑම් 480යි. බටර් රැටින් දාන්න ග්‍රෑම් 480. එතකොට සීනි කොච්චරද කියලා අහන්නේ. මේකේ අදහස මේකයි. හොඳට අහගන්න. මේකෙන් ග්‍රෑම් 3ක් දාද්දී මේකෙන් කිව්වේ බටර් ග්‍රෑම් 3ක් දාද්දී සීනි ග්‍රෑම් 2ක් දානවා. අදහස පැහැදිලිද? අනුපාතයක අදහස පැහැදිලිද? බටර් ග්‍රෑම් 30ක් දාද්දී සීනි ග්‍රෑම් කීයක් දානවද? ඈ 20ක්. බටර් ග්‍රෑම් 300ක් දාද්දී සීනි ග්‍රෑම් කීයක් දානවද? 200ක්. අන්න අදහස පැහැදිලි. 3:2යි කියන්නේ මේකෙන් ග්‍රෑම් 3ක් කියද්දි මේකෙන් ග්‍රෑම් 2ක්. මේකෙන් ග්‍රෑම් 30ක් කියද්දි මේකෙන් ග්‍රෑම් 20ක්. මේකෙන් 300යි නා පුතේ මේකෙන් 200යි. වැඩේ පැහැදිලිද? දැන් ඔයා හිතන්න මේකෙන් 480ක් ග්‍රෑම් දාලා බටර් ග්‍රෑම් 480ක් දාලා සීනි කොච්චරද කියලා අහන්න. කොටස් 3කින් ග්‍රෑම් 480යිනේ. කොටසකින් හොයන්න ඔයා. කොහොමද කරන්නේ? කියලා බලන්න ක්‍රමයක්. 480 බෙදනවා කීයෙන්ද? 3. ඇයි 3ෙන් බෙදන්නේ? උදේ ඇයි 3ෙන් බෙදන්නේ? 3කින් 480යිනේ. එකක හොයන්න 480 බෙදනවා 3. 4ට 3 1යි. 1 වරක් 3 3යි. 4ෙන් 3ක් අඩු කරා 1යි. 8 ගත්තා. 18ට 3 ඒවා 6යි. 6 වරක් 3 18යි. 18ෙන් 18ක් බිඳුවයි. බිඳුව ගත්තා. බිඳුවට 3 ඒවා බිඳුවයි. 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 පුතේ 160යි. කොටසක් කියන්නේ 160යි. අහන්නේ සීනි නේද පුතේ? එහෙනම් සීනි ප්‍රමාණය හොයන්න ග්‍රෑම් 160 ඒවා 2ක්. සීනි කොටස් 2යිනේ. 160 ඒවා දෙයක් කියන 16 ඒවා දෙයක් 32යි. ඒ කියන්නේ 320යි. 320යි. දාහත ලස්සන නමක් කසුන්
රුපියල් x බැගින් පොත් 3ක්ද y බැගින් පෑන් 4ක්ද මිලට ගන්නා ලද x ගානේ පොත් 3ක් ගන්නවා y ගානේ පොත් 4ක් ගන්නවා පොත් හා පෑන් සඳහා ඌ ගෙවූ මුදල වීඩියෝ ප්‍රකාශනයකින් x ගානේ පොත් 3යි x ගානේ පොත් 3යි නම් ඒ පොත්වල වටිනාකම කීයද x වැඩි කිරීම 3 අපිට ඒක කෙටියෙන් කියන්නේ කීයයි x කියලාද 3යි x x වැඩි කිරීම 5ට කෙටියෙන් කියන්නේ මොකද්ද 5යි x x වැඩි කිරීම 6ට කෙටියෙන් කියන්නේ මොකද්ද 6යි x එහෙනම් x වැඩි කිරීම 3 3යි x ඔන්න පොත් y ගානේ පෑන් 4යි y ගානේ පෑන් 4ක් අපි කියන්නේ කීයයි yද y ගානේ පෑන් 4ක් අපි කියන්නේ කීයයි yද 4යි y ප්‍රාය උත්තර කෙසලාකරණේ පාඩමත් ඔය තුන්වෙනි වාරයේ අවසාන භාගයේ තියෙන හින්දාත් ඒක දැනට නොකර ඉන්න. මන්න හරි. ඔය ටයිල් කරන්න ටෙසලාකරණයක් තමයි ටයිල් කරනවා කියන්නේ. ඒක ඒ වෙලෙට කියලා දෙන්න. දැන් කියන්නේ කියලා මොඩෙල් කරන දැන් කොට. හරි. එනම් කුලකය වෙන් රූප සටහනක දක්වා ඇත. වෙන් රූපයක් කියන්නේ මේ වගේ සංවෘත රූපයක්. අවයව සංගලවරහ තුල ලිවීමෙන් මේ කුලකය නැවත ලියන්න. ඒක මම ගාන හතරේදී කියන්නම්. ඒකත් උගන්වලා නැහැ නේද? කුලක පාඩම කරාද නැහැ නේද? ඒ කුලක කරේ ආයි වශයෙන් දෙන්නේ හතරේ කරේ නැහැ නේද? කුලක? එහෙනම් මේක දන්නවද දැන්? එහෙනම් උගලන්න නැහැ. ජෝන් වෙන්න අන්න හරි මතකයි. එහෙනම් කරා නේද? රයිට්. එහෙනම් දෙවෙනි වාරේ තියෙනවා එහෙනම් කුලක වෙන් රූප සටහනක දක්වා ඇත අවයව ලියන්න. අවයව මොනවද පුතේ? 2 4 6 8 10 20 පරිමාණ 1/500 දක්වා ඇති සිතියමක පරිමාණ 1/500යි. මේකේ අදහස පුතේ ඔයා අඳින රූපේ සෙන්ටිමීටර් 1කින් ඔයා අඳින රූපේ සෙන්ටිමීටර් 1කින් සත්‍ය දිග සෙන්ටිමීටර 500ක්. ඔයාගේ ගෙදර ප්ලෑන් එක පරිමාණ රූපයක්. පරිමාණ රූප පාඩම කරාද? නෑ. හරි උනාට මේ ගාන හදන්න ඒක අවශ්‍යම නෑ උනාට. හරි? එතකොට පරිමාණ රූපයක් කියන්නේ ඔයාගේ ගෙදර ප්ලෑන් එක පරිමාණ රූපයක්. එතකොට ඒක ඇවිල්ලා සත්‍ය දිගම නෙමෙයි තියෙන්නේ යම් අනුපාතයකට කුඩා කරලා. ලංකා සිටියම පරිමාණ රූපයක්. 1/50000ට තමයි ඇදලා තියෙන්නේ. එතකොට ඒකේ අදහස සෙන්ටිමීටර් 1කින් සෙන්ටිමීටර 500ක්. ඇත්ත දිග සෙන්ටිමීටර 500ක්. 1/50000. රයිට්. එතකොට දැන් මේකේ කියනවා පුතේ සෙන්ටිමීටර සිටියමේ සෙන්ටිමීටර 3.5කින් සැබෑ දිග මීටර කීයද කියන්නේ යහන්නේ එකකට 500යි නම් 3.5කට වයන්න මොකද කරන්න පුතේ 500 ගුණ කරනවා 3.5 මම ඔයාලට කෙටි ක්‍රමයක් කියලා දෙන්නම් දැන් මේ ගුණ කරන්න රයිට් බිංදු දෙක වැඩක් නැහැ 5න් ගුණ කරනවා 3.5 හරි දශම ගැන හිතන්නත් එපා 5 වරක් 5 25යි ඉතුරුයි දෙකක් 5 වරක් 5 25යි ඉතුරුයි දෙකක් 5 වරක් 3 15යි ඉතුරු දෙකයි කියද පුතේ 15යි 2යි 17යි දැන් මෙතනදී බලේද අග බිංදු දෙකක් පුතේ එදේ දැම්ම පිටිපස්සේ දැන් මෙතනදී බලේද දශම දිදෙ පිටිපස්සේ ඉලක්ක එකයි නේද එහෙනම් මෙයාගේ දශම දිදෙ පිටිපස්සේ ඉලක්ක එකක් තියෙන්න ඕනේ දැන් මං හිත මෙතනින් තිබ්බා දිදෙ පිටිපස්සේ ඉලක්ක එකයි නේද තියෙන්නේ ඒ කියන්නේ උත්තරේ 1750යි මීටර sorry 1750යි මොන මීටරද සෙන්ටිමීටර මීටර කරන්න මොකද කරන්නේ ඔයා මීටර කරන්න 100න් මීටරයකට සෙන්ටිමීටර
මීටරයකට සෙන්ටිමීටර 100යි. දැන් 100ෙන් බෙදෙනවා. 100ෙන් බෙදුවාම කීයද? 100ෙන් බෙදනවා කියන්නේ දෙකක් පයින්න ඕනේ. 17.5යි බිඳුව නොදැම්මත් අවුලක් නැහැ. ටිකක් පටල ගනී කියලා මම දාන්නේ 17.5යි බිඳුවයි. 5යි බිඳුව ඕනේ නෑ උඩ. 5 තිබ්බත් හරි. ඇත්තටම මේ ගාන හදන්න ඔයා ඕනේ නෑ. ඔයාලට මං කියලා දුන්නා ඉස්සරහට වටින නිසා. රයිට් එහෙනම් අපි මේ ටික පිළිවෙල ලියාගෙන නැති දේව අහගන්න, බැරි ඒවා අහගන්න. මේ වැඩ ටික ඉවර කරගෙන දෙක කොටසේ ප්‍රශ්න 7ක් තියෙනවා. ඒ 7 පිළිවෙලට හදාගෙන යමු පුතේ. බැරි ඒවා තියන්න පුළුවන් ඒවා දිගට කරගෙන යන්න. හදන විදිය ඕනේ, උත්තර ඕනේ, ටට්ටක් ගාලා කරෝ.
රයිට් අපි දෙක කොටස පටන් ගමු. එතකොට මෙහෙමයි පේපරේ ළඟින්ම උත්තර තියෙන්න ඕනේ. ඒක අමතර වෙන කොටක් ලියන්නේ ඒ කොළ ලියලා ඒ ලියපු කොළ ටික පේපරේ ඇතුළට දාලා තියාගන්න. ඇයි පොතේ මෙහෙමයි පොතේ ලිව්වාම අපිට එක්සෑම් එක වෙලාවේදී නැවත පොත හොය හොය ඉන්න ගියාම කරදරයිනේ. නේද? ඒ නිසා හැමතිස්සෙම අපිට විභාගයේ දැන් හෙට ගණන් නම් අද අපි මේ පේපර් ටික බලලා යන එකට කරන්නේ. සා මේකේ තව ගණන් හදන එකට අපි කරන්නේ. තේරෙනවද? අනික දැන් ඔයාට විභාගෙට කලින් දවසේ පේපර් එකක් හදන්න ගන්න. බැරි ගාණක් තියෙනවා. ඒ ගාණ මේ පේපරේ තියෙන. ඔයාට මතක් වෙනවා. ඒතර මේ ඔයා මේකේ උත්තර හොයන්න යනවනේ. නේද? උත්තර හොයද්දී පොතක හරි කොහේ හරි තිබ්බාම හොයාගන්න අමාරුයි නේද? ලොකු වෙලාවක් යනවා. එහෙනම් ස්මාර්ට් වෙන්න මොකද කරන්න ඕනේ? කොළවල හදලා ඒ කොළ ටික මේ පේපරේ ඇතුළෙම දාලා තියාගන්න. ෆයිල් එක දාලා තියාගන්න. පොතේ හදලා පිටු ටික ගලවගෙන මේක ඇතුළට දාන්න. ඒක තමයි මේක හොඳම ක්‍රමය ඒක. තේරෙනවද? හරිද? කොලේක හදලා පිටු ටික ගලවගෙන හරි කවක් නැහැ මොනවා හරි කරලා කවක් නැහැ. ඕවා කන්දරේ වැඩක් නැහැ තියාගන්න. තේරෙනවද? ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට පේපරේ ඇතුළට දාගන්න. දාගත්තාම ඔයාලට ඕන වෙලාවක අරන් බලන්න පුළුවන්. ඒක ටක් ගාලා වැඩේ ඉවර වෙනවා. රයිට් එහෙනම් අපි පළවෙනි ගානට ඔබ පන්ති කාමරයේදී සරල රේඛීය තල රූප පාඩම සිදු කරන ලද ක්‍රියාකාරකම් ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි. ඒකනේ දී ඇති තල රූප සියල්ල බහුවස්ත්‍ර ලෙස හඳුන්වයි. හරි අපි දන්නවා. බහුවස්ත්‍රයක් කියන්නේ කුමක්දයි පහදන්න. ලියන්න උත්තර පුතේ. බහුවස්ත්‍රයක් කියන්නේ සංවෘත සරල රේඛීය තල රූපයක්. මොකද්ද? සංවෘත මොකද්ද? ඔව්. හොඳයි ගොඩක් හොඳයි වැරදක් නෑ. මම ගැටි කරලා හඳුන්වන්නලයට සංවෘත නැත්නම් පාද තුනක් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත ආයම ලියමු පාද තුනක් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත සංවෘත සරල රේඛීය තල රූපයක් බහුවස්ත්‍රයක් වේ. අංක 2. එම බහුවස්ත්‍රයේ ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කළ හැක. ඒවා මොනවාද? කියන්න බලන්න මොනවාද ප්‍රධාන කාණ්ඩ දෙක? ඇහෙන්නේ මොන බහුවස්ත්‍රද? මොකද? මොන බහුවස්ත්‍රද? තියෙනවා පරාවර්ත කෝණ ඇතුලේ තියෙන ඒවා සහ පරාවර්ත කෝණ ඇතුලේ නැති බහුවස්ත්‍ර මේකේ තියෙනවා. අණ්ඩ උත්තල බහුවස්ත්‍ර අවතල බහුවස්ත්‍ර එම බහුවස්ත්‍ර කාණ්ඩ දෙකකට වෙන් කළ හැක. ඒවා මොනවාද? උත්තල බහුවස්ත්‍ර හා අවතල බහුවස්ත්‍ර. උත්තල බහුවස්ත්‍ර හා අවතල බහුවස්ත්‍ර අංක 3. එම බහුවස්ත්‍ර ප්‍රධාන කාණ්ඩ ඉහත දී ඇති බහුවස්ත්‍ර එම කාණ්ඩ දෙකකට වෙන් කරන්න ඉංග්‍රීසි අක්ෂර යොදා ගනිමු. මට උත්තල බහුවස්ත්‍ර වලට එන ටික කියන්න, අවතල බහුවස්ත්‍ර වලට එන ටික කියන්න. මොනවාද උත්තල බහුවස්ත්‍ර? බලන්න පැවතකන අච්චුවත හරි බලන්න. අච්චුවත හරි බලලා උත්තර කියන්න ටක් ගාලා. බෙල්ලන්නේ සරල රේඛීය තල රූප මාතෘකාව. බෙල්ලන්න කවන්න. බෙල්ලන්න මතක් කරගෙන කියන්නේ.
නෑ මේකේ තියෙන ඒවා කො පේපරේ පෙළගෙන මේකේ තියෙන ඒවා කියන්න අගාලා බලන්න මොකද උත්තලය මොනවාද උත්තලය මොනවාද ඒ ඊළඟට මොකද ඊ සී ඩී අවතලය මොනවාද අපි එකට F එකක් දෙනවානේ උත්තලයකට B H G අංක 4 දැන් B කොටසේ අංක 1 එහෙම තියෙන්නේ නේ සවිති බහුවශ්‍රයක ලක්ෂණ මොනවාද පුතේ කියන්න මම ඔක්ක උගන්වද්දි පුලුණා කිව්වා සවිති බහුවශ්‍රයක ලක්ෂණ සවිති බහුවශ්‍රයකට උදාහරණයක් දෙන්න සමචතුරස්‍රය සවිති බහුවශ්‍රය සවිති වෙන්නේ ඇයි ඈ සියලු පාද දිගින් සමානයි ඊළඟ එක අනිත් එක මොකද කියන්න මතකද සියලු පාද දිගින් සමානයි සියලු කෝණ මොකෙන්ද සමාන නෑ සියලු කෝණ විශාලත්වයෙන් සමානයි කියන්න ලක්ෂණ දෙක කියන්න හයියේ සියලු පාද දිගින් සමානයි සියලු කෝණ විශාලත්වයෙන් සමානයි දැන් ලක්ෂණ දෙක මිලියන් ලියන්න දරුණු අකුරු දාලා ලස්සට ලියන්න දැන් මාත් එකට අක්කාලා සියලු පාද දිගින් සමාන වේ එහෙම එකක් සියලු කෝණ විශාලත්වයෙන් සමාන වේ අංක 2 ඉහත දියති රූපවල දැක්කන බහුවශ්‍ර අතරේ සවිති බහුවශ්‍ර මොනවාද සමපාද ත්‍රිකෝණය සමචතුරස්‍රය සවිති පංචාශ්‍රය සවිති ෂඩාශ්‍රය ඕවා තමයි සවිති බහුවශ්‍ර වෙන්නේ. ඒතර මේකේ මොනවද තියෙන්නේ? ඒ පුළුවන්ද? බෑ. එයාවිලා කෝණ දෙකක් විතරයි සමාන. රූපේ බලන්න නැත්තම් තේරෙන්නේ මොනවද මේ කියන්නේ කියලා. බෝඩ් එකේ එක ලිව්වට ගණන් පුළුවන් වෙන්නේ නෑ. දාන කියවන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, අහගෙන ඉන්න ඕනේ. නැත්තම් තේරෙන්නේ නෑ හොඳේ. බොරුවට බෝඩ් එකේ එක ලියන් කියට ගණන් පුළුවන් වෙන්නේ නෑ. ඊ පුළුවන්ද? ඊ පුළුවන්. පාද 6 සමානයි, කෝණ 6 සමානයි. රූපේ දාලා තියෙනවා. ඊ පුළුවන්. BH කොහමද F බෑ පුතේ F බැරි පාද සමානයි කෝණ සමානයි කියලා දීලා නෑ F කියන්නේ ඈ නෑ රොම්බසයක් තියෙන්නේ කෝණ සමාන වෙන්නේ නෑ ඒ බෑ B කොහමද ඊට පස්සේ ආයි තියෙන්නේ D D එකේ දැක්කද ඇතුලේ කෝණ තුන සමානයි නේද පාද තුන සමානයි නේද එහෙනම් E පුළුවන් D පුළුවන් ලක්ෂණේ හොයා ගන්න දැක්කද E පුළුවන් D පුළුවන් ඉහත දැක්කන රූප අතරේ පාද සමාන නමුත් සවිධි බහුවශ්‍ර නොවන රූප මොනවාද පාද සමානයි හැබැයි සවිධි අය නෙමෙයි කවුද පාද සමානයි හැබැයි සවිධි අය නෙමෙයි කවුද F එක කවුද පුතේ F එක F එක පාද සමානයි කෝණ විශාලත්වයේ සමාන නෑ ඒතකොට සවිධි නෑ ඉම්පා කළ අඩුපාඩු හදාගමු
right අපි ඊට පස්සේ දෙවෙනි ගානට යමු. කුඩා පොදු ගුණාකාර සාධක හොයන්න තියෙන ගණන් ටික නේද? ටග්ගා ලියා ගන්න. එතකන් ටග්ගාලා දෙවෙනි ගාන හදන්න. ඉවර නැති දරුවෝ දෙවෙනි ගාන හදන්න. right දෙවෙනි ගාන 2A 56 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියයි. උදේ අහගන්න 56 ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදන්න. මට ප්‍රථමක සංඛ්‍යා ටිකක් කියාගෙන යන්න පිළිවෙලට 2 3 සාධක දෙකක් විතරක් තියෙන ඒවානේ 5 7 ඊළඟට 4ට පස්සේ 8 බෑ 9 බෑනේ 10 බෑ 11 13 17 19 ඔය වගේ වනේ ප්‍රථමක හොයාගන්න එයා බෙදෙන්නේ එකෙනුයි එයාගෙනුයි විතර. දෙක බෙදෙන්නේ එකෙනුයි දෙකෙනුයි විතර. තුන බෙදෙන්නේ එකෙනුයි තුනෙනුයි විතර. පහ බෙදෙන්නේ එකෙනුයි පහෙනුයි විතරයි. එහෙමයි ප්‍රථමක. පැහැදිලිද? එතකොට මට කියන්නේ 56 දෙකෙන් බෙදමු. දන්නවනේ මේ බෙදෙන ක්‍රමය? උදේ 56 දෙකෙන් බෙදුවාම කීයද? 20 එන්න උත්තරේ 20 නෑ 28යි 28 දෙකෙන් බෙදුවාම කීයද? 14යි 14 දෙකෙන් බෙදුවාම කීයද? 7යි නේ 7 බෙදෙන ප්‍රථමකේ කවුද? 7යි අඬාරේ 1යි 56 ප්‍රථමක සාධකවල ගුණිතය ලෙස වම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම කියන්නේ දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම 7 දෙක ගුණ කිරීම 10 බෑ වැරදි බෑනේ 52යි ඊළඟ එක 18 සහ 12 යන මේව හදලා පෙන්නන්න ඕනේ 18 සහ 12 යන සංඛ්‍යා යුගලයේ මහ පොදු සාධකය right මහ පොදු සාධකයේ අනිවාර්ය විභාගෙනේ 18 දෙකෙන් බෙදෙනවා 9යි 9 තුනෙන් බෙදෙනවා 3යි 3 තුනෙන් බෙදෙන 1යි ප්‍රථමක වලින් බෙදන right 12 බෙදන්න පුතේ 12 දෙකෙන් බෙදෙනවා 6යි දරුවෝ 6 දෙකෙන් බෙදෙනවා 3යි 3 තුනෙන් බෙදෙනවා 1යි 18 ලියන්න පුළුවන් ඔයාට බලාගෙන අහගෙන ඉන්න හොඳට 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3
12 ලියන්න පුළුවන් ඔයාට 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 හරිද මතකද මහ පොදු සාධකය කියන්නේ දෙන්නටම ඉන්න අය රවුන්ඩ් කරා දෙන්නටම තියෙනවා 2 ඒවා දෙන්නටම තියෙනවා 3 ඒවානේ එහෙනම් මහ පොදු සාධකය මෙයාගෙන් 2 මෙයාගෙන් 3 දෙවාරයක් 3 කීයද පුතේ 6 B වල රෝම ඉලක්කම් 1 3 4 8 යන සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය කොහොමද පුතේ කරන්නේ 3 4 8 ඔක්කොම එකට බෙදනවානේ ප්‍රථමක වලින්ම තමයි ඈ මම 3ෙන් බෙදනවා අන්න 1යි 4 3ෙන් බෙදෙන්නේ නැති හින්දා දැම්මා 8 3ෙන් බෙදෙන්නේ නැති හින්දා එහෙමම දැම්මා 4යි 8යි බෙදන්නේ 2ෙන් right අපි බලමු දේ 3 4 8 3ෙන් බෙදුවා 3 3 1යි 4ට නෑ 3 ඒවා එහෙමම දැම්මා 8ට 3 ඒවා නෑ එහෙමම දැම්මා right ඊට පස්සේ 4යි 8යි බෙදන්නේ කීයෙන්ද 4යි 8යි බෙදන්නේ පුතේ කීයෙන්ද ඈ 4යි 8යි බෙදන්නේ 2ෙන් දෙකෙන් එක එහෙමම දැම්මා 4 2ෙන් බෙදුවාම 2යි 8 2ෙන් බෙදුවාම 4යි උදේ ආයෙ බෙදනවා 2ෙන් 1යි ඈ 2යි ආයෙ බෙදනවා 2ෙන් 1යි 1 එනකම් බෙදෙනවා කෙසේ වෙතත් ගැටලුවක් නෑ එන්න ඕනේ 2 3යි 3 1යි කෙසේ වෙතත් ගැටලුවක් නෑ දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි වැඩේ පැහැදිලිද කොහොම වුණත් එකම උත්තරේ එන්නේ ඔයා 2ෙන් බෙදලා පටන් ගත්තත් 3ෙන් බෙදලා පටන් ගත්තත් එකම ටික තමයි එන්නේ පැහැදිලිද පුතේ right sorry ගොවියෙකු තමා සතු ඉඩමකින් වර්ග කිලෝමීටර 3න් 2ක මිරිස් ද වර්ග කිලෝමීටර 8න් 3ක බටු වර්ගද වර්ග කිලෝමීටර 4න් 1ක තක්කාලිද වගා කර ඇත. අගෙන ඉන්න ඕනේ. ඔව්. ඊළඟට ඔහු අගාව සඳහා යොදාගෙන ඇති මුළුබිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර කීයද? මුළුබිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර කීයද කියලා අහනවා නම් ඔයා මොකද කරන්න ඕනේ? ඔය තුන මොනවා කරන්න ඕනේද? උත්තරෙන්න. ඔය තුන මොනවා කරන්න ඕනේද? බෑනේ බෙදලා හරියන්නේ. මිරිස් මෙච්චර තියෙනවා, බටු මෙච්චර තියෙනවා, තක්කාලි මෙච්චර තියෙනවා. ඔහු අගාව සඳහා යොදාගත් මුළුබිම් ප්‍රමාණය අහනවා නම් ඔය තුන එකතු කරන්න බෑ. තර්කය පැහැදිලිද? ඈ? එහෙනම් කවුරුද එකතු කරන්නේ? 3න් 2යි 8න් 3යි 4න් 1යි. උදේ කොහොමද ඒක කරන්නේ? එක පාර එකතු කරන්න පුළුවන්. යට සමාන නම් හරේ සමාන නම් 4 8 3 කීයටද හදා ගන්න පුළුවන්? කීයටද? 8 වරක් 3 කීයද? ඇහෙන්නේ 8 වරක් 3 4 24 කරගන්න පුළුවන්ද? 4 වරක් චක්‍රේ 24 තියෙනවද?
හතරවරක් චක්‍රයේ 24 තියෙනවද? ආ. එහෙනම් 3ත් 24 කරන්න පුළුවන්. 8ත් 24 කරන්න පුළුවන්. 4ත් 24 කරන්න පුළුවන්. වැඩේ පැහැදිලිද? එහෙනම් මොකද පුතේ අපි කරන්නේ? 3 ගුණ කරනවා 24 කරන්න කීයද? ඇයි 3 ගුණ කරනවා කීයෙන්ද? අන්න 8. හොඳට ඔළුවට දාගන්න. 8 ගුණ කරනවා කීයෙන්ද? 3ෙන්. 4 ගුණ කරනවා 6. ඔය ඔහොම අපි කරන්නේ හරය සමාන කරගන්න. 8 වරක් 2 16යි 8 වරක් 3 24යි. 8 වරක් 3 24යි 3 වරක් 3 9යි. 4 වාරයක් 6 24යි 1 වරක් 6 6යි. 24 24 24 නම් 24යි 24 24 24 නම් 24යි 16යි 9යි එකතු කරාම 16යි 9යි එකතු කරාම ඈ 16යි 9යි එකතු කරාම පාඩමේ නෑ කියන්න ඈ 25යි 25යි 6යි එකතු කරාම 25යි 6යි 31යි. 31. විෂම භාගයක් ආව ඔයා කිව්වා වගේ අපි ඒක මිශ්‍ර කරනවා. ඔය මොකද කරන්නේ? ආගෙන ඉන්න ඕනේ. කොහොම 24න් 31යි. 24න් 31යි. කොහොමද පුතේ? මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ 31ට 24 ඒවා 1යි 24 ඉඳන් 31 වෙන්න කීයක් ඕනද? 24 ඉඳන් 31 වෙන්න කීයක් ඕනද? 7ක්. එහෙනම් වර්ග කිලෝමීටර සිංහලෙන්ම කියලා තියෙන ඉඳ අපි සිංහලෙන්ම දාමු වර්ග කිලෝමීටර 1.24න් 7යි. ආදේද? තේරුණාද? රයිට් පිළිවෙලට හදන්න. ඔයා මේක ඉවර වුණාම හදන්න ඕන ගාන තමයි තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන ඉවර කරගත්තොත් හදන්න 6 වෙනි ගාන. 4 වෙනි ගාන, 5 වෙනි ගාන, 7 වෙනි ගාන මේ වාරයට අදාළ නෑ. ඔයා හැදුවා නම් ගැටලුවක් නෑ. ඒ නිසා 3 හදලා 6 හදන්න.
තුන විශාල ඉඩමක් රූපයේ දැක්වෙන ප්‍රමාණය බිම් කොටස් 15කට වෙන් කර ඇත. විශාල ඉඩමක් රූපයේ දැක්වෙන ප්‍රමාණය බිම් කොටස් 15කට වෙන් කර ඇත. රූපයේ පරිමිතිය කොපමණද? කොහොමද මේ රූපයේ පරිමිතිය කියන්නේ? වටේ දිග 25යි 25යි 10යි 10යි එකතු කරන්න ඕනේ. කවුද එකතු කරන්න ඕනේ? 25යි 25යි 10යි 10යි එකතු කරාම කීයද? 25යි 50යි 60යි 70යි මීටර 70යි. රූපයේ වර්ගඵලය උදේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ කොහොමද කියන්නේ අයියේ? ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග ගුණ කිරීම පළල. දිග ගුණ කිරීම පළල. දිග මීටර 25යි පළල මීටර 10යි 250යි වර්ග මීටර. තුන කොටස් 15කින් සමන්විත විශාල ඉඩමේ වර්ගඵලය. එතකොට එක කොටසක වර්ගඵලය 250යි නේ. ඒ වගේ 15ක් බලන්න. 15 වරක් බිංදුව බිංදුවයි 15 වරක් 5 කීයද? 15 වරක් 5 කීයද? 15 වරක් 5 75යි. 75යි 5 දානවා ඉතුරුයි 7ක්. 15 වරක් 2 30යි 7යි 37යි. 3750යි. 4 බෙදන ලද ඉඩම පවතින්නේ පහත ආකාරයට නම් ඉඩමේ පරිමිතිය ස. පුතේ මේක ගත්තාම මේ දිග 25යි පළල 10යි නේ. එතකොට මේ පැත්තට එනවා 25 ඒවා 25 50 75. මෙතෙන්ට එනවා 10 ඒවා 10 20 30. ආයි මෙතෙන්ට එනවා 25. ආයි මෙතන 10 20 30. ආයි 25 25යි 50. ආයි 10 20 30 40 50 60. ආයි කීයද 60. ඔය ටික එකතු කරාම කීයද? 75යි 25යි 100යි 130යි 160යි 160යි 60යි 160යි 60යි කීයද? නෑ 160යි 60යි 200 160යි 60යි 220යි 50යි 270යි. මේ කිවරුනහම ඔයා ඊළඟට කරන්න ඕනේ අංක 6 ලීටර් මිලිලීටර තියෙන ගාන. 4 5 7 කරන්න අවශ්‍ය නැහැ. ඔව් 6 කරයි.
අංක 6 රයිනී තමා බැලීමට නිවසටන යෙහෙළියන් පිරිසකට සංග්‍රහ කිරීම සඳහා පළතුරු යුෂ ලීටර භාගයක් මට දශමාකාරයෙන් දෙන ලීටර භාගය 0.5ක් හා ජලය ලීටර 1.5ක් මිශ්‍ර කර පළතුරු යුෂ පානයක් සෑදුවාය. සෑදූ මුළු බීම ප්‍රමාණය ලීටර කීයද? පුතේ ජලය ප්‍රමාණයයි යුෂ ප්‍රමාණය එකතු කරන්න ඕනේ. එහෙනම් ඔයා කරන්න ඕනේ කීයයිද එකතු කරන්න ඕනේ 1.5යි 0.5යි 5යි 10යි 1 2 ලීටර 2 2.0 කියන්නේ 2. එම ප්‍රමාණය මිලිලීටර වලින් කොපමණද? ලීටර 2ක් කියන්නේ මිලිලීටර කීයද පුතේ? 2000ක්. වීදුරුවේ ධාරිතාව 125 මිලිලීටර නම් සූදානම් කරගත් බීම වීදුරු ප්‍රමාණය කොපමණද? එහෙනම් 2000 බෙදනවා 125 200ට 25 125 ඒවා 200ට 125 ඒවා එකයි 125යි ඉතුරුයි 75 750ට 125 ඒවා 125 125යි 250යි දෙකක් 250යි නේ ආයි තව දෙකක් ගියා 500යි ආයි තව දෙකක් ගියා 750යි නේ 6යි නේද 6 වාරයක් 125 750යි එහෙනම් වීදුරු ප්‍රමාණය කීයද 16යි ඊළඟ එක පැමිණි යෙහෙළියන් දෙදෙනෙකුට සංග්‍රහ කිරීමට පිළියෙල කර වීදුරු ගණන ප්‍රමාණවත් නොවුනේ නම් පැමිණි යෙහෙළියන් ගණන කොපමණද? දැන් වීදුරු ගානට පුළුවන් නේ පුතේ නේද? පැමිණි යෙහෙළියන් දෙදෙනෙකුට සංග්‍රහ කිරීමට පිළියෙල කර වීදුරු ගණන ප්‍රමාණවත් නොවුනේ නම් පැමිණි යෙහෙළියන් ගණන කොපමණද? යෙහෙළිය දෙන්නෙකුට වීදුරු ප්‍රමාණවත් නැහැ. වීදුරු ගන්න ප්‍රමාණවත් නොවුනේ නම් පැමිණි යෙහෙළියන් ගන්න කොපමණද? උදේ බීම වලින් හදාගත්ත වීදුරු ප්‍රමාණය කීයද? 16යි. වීදුරු ප්‍රමාණය කීයද? 16යි. දැන් තව දෙන්නෙක් ආව හින්දා බීම වැඩි කියලා. යෙහෙළියන් ගන්නවනේ කොහමද? 16ට එකතු කරනවා අර 2 16යි 2 එකතු කරාම කිය 18. ඔව්. වැඩේ පැහැදිලිද? උදේ පාර විභාගයේ ලබන මාසේ කවද්ද? sorry මේ මාසේ කවද්ද? 15 වෙනිදා. එතකොට පොඩක් උවමනාවෙන් උනන්දුවෙන් මේ වැඩ කරන්න ඕනේ. ඇයි පාඩම් ටික සියල්ල ඔක්කොම කරන්න ඕනේ. මේ සති දෙක කාලය තුල හොඳට වැඩ කරගෙන ලකුණු හදා ගන්න ඕනේ. එහෙනම් විෂයන් ඔක්කොම වැඩ කරන්නත් ඕනේ. ගණන් වලට පොඩි විශේෂ තරක් දීලා ලකුණු ටික හදා ගන්නත් ඕනේ. පැහැදිලිද? අපි ලබන සතියේ පළාත් පේපරයක් කතා කරනවා. පළාත් එකක් කතා කරන්නේ. එතකොට ඔයා කරන්න ඕනේ මේ තාක් ඉගෙනගෙන තියෙන ඔයා පාඩම් 20ක්. කීයද? 20ක්. ඔය 20 හොඳින් අධ්‍යයනය කරලා ඉන්න ඕනේ. හරිද? ඒ නිසා අපි අද දවසේ වැඩ මෙතන ඉවර වෙනවා. එහෙනම් හොඳට වැඩ ටික කරගන්න උත්සාහයි. I'm even at class.